ඒක ක්‍රමයකට එන්නේ නැද්ද? ශුෂ්ක සමහරවිට ඉගෙනවා ඒක. ශුෂ්ක විදර්ශනා කියන්නේ ආලෝක විදර්ශනා විරුද්ධ ස්වරූපයක. ශුෂ්ක විදර්ශනාව කියන්නේ ධ්‍යානම කොහොමද නැතුව ඒව ලබන්න නැතුව ශරීරයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ හොයන එක. එතකොට ඒත්තට ඔය ආලෝකරමම කොහොමද? ඒ ශුෂ්ක විදර්ශනාවකින් බුද්ධත්වය ලබන්න බෑ. ඒ බුද්ධත්වය ලැබීමේදී ඒ බුදුරයාට අනිවාර්යයෙන්ම සමාධි සමත කළ යුතුමද? ඔය සමතේ බොහොම බලවත් වෙන්න එපා. සමතේ දිනු නාම නෙවෙයි ජීවිතයේ தත්ත්වය හොඳට පේන්න වෙන්නේ. තමා තුළ තමාගේ ශරීරය ඇතුළත දකින්න දිවස තියෙන්න එපා. ශරීරයේ ක්‍රියා කරන හැටි දකින්න දිවස තියෙන්න එපා. හොඳට එතකොට සම්පූර්ණ දැනීම ජීවිතය පිළිබඳ. ඒතර බොහෝ ගුරුවරු දැනට පහළ වෙලා ඉන්න අයගේ 90%ක්ම සමතේ ඕන්නෙම නැහැ. විදර්ශනාව පමණයි අවශ්‍ය කියන එකේ තේරුම නෑ. ඒගොල්ලෝ දන්නේ නැතුව කියන්නේ සමතේ විදර්ශනාවත් එක්කම සමතේ යනවා. දැන් ඔන්න ආනාපානය පටන් ගන්නවා විපස්සනාවට. නමුත් හුස්මට හිත එක්ම වෙනකොට සමතේ නෙවෙයි. වායු කසිනේ එනවා. සමතෙන් තොරව විපස්සනාවක් නැහැ. සමතයත් එක්කම විපස්සනාව හැමතිස්සෙම වට කියන්නේ යුගනන්ද. ඒ වචන රෙකෝඩ් කරනවා. සමත පාදක විපස්සනාව කියලා වෙන මේකක් තියෙනවා. ඉස්සෙල්ලා සමතේ විතරක් පුරුදු කරනවා. ධ්‍යාන. ඊළඟට ධ්‍යානාංග ආදී පරික්ෂා කරමින් ඒ ධ්‍යාන හිතේ තත්ත්වේ පරික්ෂා කරමින් ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මෙනෙහි කරලා ඔන්න විපස්සනාවට හරිනවා. ඒකට කියන්නේ සමත පාදක විපස්සනාව. දැන් නිකන් විපස්සනාවේදී සමතේ තියෙනවා. ඒක කණික විපස්සනාව. නෑ කණික සමතය. ඒක සමතෙන් තොර විපස්සනාවක් නෑ. ඒ දැන් විපස්සනාවේදී කිරීමේදී ලැබෙන ආලෝකයෙන් ඉදිරි භවයත් පේනෙන්න පටන් ගන්නවාද? සමහරුන්ට ඒ වෙන්නේ සමත හතට හිත ගිහින්. භාවනාව ටික හරියනකොට හිත හොඳට එක්ම වෙනකොට භවයට තියෙන ආසාව ඇති වීමත් සමග ඒ අතට හැරෙනවා. ඉතින් විපස්සනාව දිනු කරගන්න ඕන නම් ඒක අත්තර දාන්න ඕන. අමතක කරලා ඉතින් භාවනාව විපස්සනාව කරන්න ඕනේ. සාමාන්‍ය ආධුනික භාවනා මුලදී පුහුණු වෙන අයට එකපාරටම විපස්සනාවක් දෙන එක සුදුසුද කියන එක. ඒක ඉතින් ඇත්තයි හැටියට. සමහරුන්ට විපස්සනාව හරි එකපාරට. සමහරුන්ට සමතේ තමයි දෙන්න ඕන. මොකට හිත අරමුණේ පිහිටවන්න බෑ සමහරුන්ට. හිත දුවනවා මේ අතේ. ඒ නිසා ඒකට සමතේ ටිකක් පුරුදු කරවන්න ඕන. වැඩි දියුණු නෙමෙයි ටිකක් දුර මිනිත්තු හිටවන්න පුළුවන් මට්ටමට එයා පුරුදු කරවන්න ඕන. එතන ඒ පහම කරන්නද ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශක එකයි. මොකද කොයි එකක් හරි එකක්. ඒ එකෙන් පහම එනවද? නෑ. එහෙමනම් එක පුරුදු කළාම හිතේ කරන්න ඕනේ නෑ. හිත එක ඒ විපස්සනා පිණිස අර 이르දි බල හෝ ආලෝක පිණිස පූර්ව නිවාස පෙර ඥානය එහෙම ලැබෙන්නේ එකකින් ලැබෙනවද? ආලෝකයෙන් බොහොම ඉක්මනට ලැබෙනවා. ආලෝක විදර්ශනාවෙන්. ආලෝක විපස්සනා සමතෙන්. ආලෝක සමතෙන් අර දැන් වැරදි උපදේශයක් මට කලින් ලැබිලා තියෙනවා. ඒකෙන් කියන්නේ මෙහෙමයි. ආපෝ තේජෝ වායෝ පඨවි ඔන්න ඔය හතර කරන්න කියලා. එතකොට ඒක ඒ සියල්ලම එකට කරන්න පුළුවන්ද? ඒක ධාතු කර්මස්ථාන නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ ලක්ෂණ මෙහෙ කරනවා නම් ඒක ධාතු කර්මස්ථානේ. ඒක සමතේට සමතේමනේ. එතකොට ඒ තුලින් පුළුවන්ද අර කියපු අර පෙර භව සමහරුන්ට හරියනවා. සමහරුන්ට ඒක නෑ. ඒ සියල්ලම කරන්න කල යුතු නැද්ද? අවශ්‍ය නෑ. ඔක්කොම ඕන නෑ. විපස්සනා වැඩිවීමට මේක බොහොම කොයි කෙනෙක් පුළුවන්. දැන් මේ ඇඟිල්ල දිහා බලලා ඇඟිල්ලේ හැදිලා තියෙන හැටි ඇඟිල්ල ධාතු ගොඩක් ධාතු රූප ගොඩක් මේ ධාතු රූප නිතර වෙනස් වෙ යනවා කියලා ඇඟිල්ල හොඳටම පරීක්ෂා කරලා බෙද බෙදා බලාගෙන යනකොට අන්තිමට